දැන් මේ වරද යනවා කාකේරි අඟුත් වැටෙනවා ළඟදී. කවුද පච කියන්නේ කවුද පච කියන්නේ නැත්තේ අපේ න්‍යාය කවුද අපි හරියටම මේ කට්ටිය ෆලෝ කරන්නේ. Though the ruling NPP won a majority of councils, a steep decline is seen in its rural strongholds. කොළඹ නගර සභාවේ අපිට සුදු පාට දුමක් නගිනවා දැක්කොත් ඔන්න ඒ මහනගර සභාව පිවිති වීමේ සුමිය සොයාගෙන එනවා. එනවා. දැන් කියනවනේ ඩීල් කියලා කියනවනේ නේ. දැන් මාලිමාවේ ඩීල් එක මොකද්ද? අනිත් පක්ෂවල තියෙන ඩීලුත් තියෙනවා. මැද වමක් කියන පක්ෂයේ නම් මුකුත් පාර්ලි චම්පි කරන්න මාත්‍යයක් නම් මුකුත් මම කියලා නෑ. ඒ විලම ඩීල් වගේ. අම්චිකා මේ දියණියට මේ දිල්ෂ අම්චිකා දියණියගේ ඉරණම පිළිබඳව බයිලා කියනවා මේ ආණ්ඩුව. කියන්නේ උපකාරක පන්තිකට යනකොට මේ සමච්චලයට ලක් කරා. ඒකට හිත විදිහට තමයි මේ දෙවි හානි කරන්නේ. ඔව්. මාතෘ කියන ඒ වගේ LNG ව්‍යාපෘති වගේ ඉන්න පටන් ගන්න ඕනේ කිසිම දෙයක් නැහැ පිටරටවල වලට යනකොට LNG අපි දන්නවනේ LNG සිරාලා ඔය කොච්චර බාලා හරි එක්කහුව කරගෙන කොළඹ නගර සභාවේ බලය ගන්න තමයි ටිලින් මහත්තයා සූදානම් වෙන්නේ නේද? හොරු බෞතිස්ම කරනවා. ඔව් කතා කරන්නේ මේ අපි වෙස්තමාරු දාන පිස්සි කියන්නේ. ඉතින් සුවත් මහත්තයා අපි ශ්‍රීලාල් මහත්තයා මම හිතන්නේ මේ මාව ගෙනියනවා ශ්‍රීලාල් මහත්තයා දැන් අවුරුදු 5කට විතර ආපස්සට අපි පිට රට යන අත විස්තර කරේ TNL මෙදිරි ඉඳන් මම උදේ පාන්දර ශාන්ති ක්‍රමසිංහ මහත්මයා මම අන්සන් සමරසිංහ මහත්මයා පොදුකමක් හිටියා. ඉතින් මම හිතන්නේ අපිට නැවත තවක් පටන් ගන්න ආරම්භයක් ගන්න එවැනි විදිහකට මේක මම හිතන්නේ සැලසුම් කරගෙන තියෙනවා. ඔව්. අපි ශ්‍රීලාල් මහත්මයා වෙනක් කරන්න හැම සතියකම අග බලාපොරොත්තුවක් තියෙනවා මේ පස්ස මොකද්ද මේ කාලීන විස්තරයක් ගෙනෙන්න කාටත් ඒකෙදී ඒ සතිය ඇතුළත විග්‍රහයක් කරන්න කියලා නේද? ඔව්. මම සුපතන ඔබතුමාට ඉතින් අපි පටන් ගමු වැඩේනේ. හොඳයි සුවත් මහත්තයා. ඇත්තටම කිව්වත් වගේ මටත් එහෙම අතීතේ ගිය අවුරුදු ගානකට කලින් දැන් මෙහෙමයි සුවත් මහත්තයා. දැන් ආණ්ඩුව දැන් මේ නගර සභා ඡන්දෙන් පස්සේ දැන් මේ ප්‍රාදේශීය සභාවල සහ මේ සියලු නගර සභාවල බලය පිහිටවන්න පුළුවන් කියලා ආණ්ඩුව කියනවා. එතකොට බිමල් රත්නායක ඇමතිවරයාත් ඒ ගැන කියනවා අපි මේ වෙනුවෙන් සියල්ලම පිහිටවනවා කියලා. හැබැයි විපක්ෂයත් කියනවා බහුතර බලයක් තියෙන විපක්ෂයට කියලා. ඒ නිසා කොළඹ නගර සභාව පවා නගරාධිපතිපත් කරන්නේ අපි කියලා විපක්ෂයෙන් කියනවා. ඉතින් මොකද වෙන්නේ මොකක්ද ඉස්සරහට කරන්න තියෙන්නේ කියන කාරණා තමයි අපි සුදත් මහත්තයා එක්ක කතා කරන්නේ. ඉතින් සුදත් ජයසුන්දර කියන චරිතය ආගන්තුක චරිතයක් නෙමෙයි අපේ නාලිකාවට. නමුත් එතුමා ගැන සඳහන් කළ යුතුයි ප්‍රවීණ මාධ්‍යවේදියෙක් එතුමා. ඒ වගේම අධිනීතිඥවරයෙක්. ඒ වගේම අපේ නාලිකාවේ ඉදිරි ගමනට උපදෙස් ලබා දෙමින් අපිට විශාල ශක්තියක් වන මහත්මයෙක් තමයි සුදත් ජයසුන්දර මහත්තයා. සුදත් මහත්තයා අරුණ පුවත්පතේ ඡන්ද ප්‍රතිඵල නිකුත් වෙච්ච විස්තරය තියෙනවා මෙන්න මෙහෙමයි ආයතන 265ක් ලබලා මාලිමාව දිනුම් කියලා. ඔව්. ඒ වගේම පල්ලෙයන් තියෙනවා මේ පොඩියට දාලා ටිකක් සභා 139ක බලය පිහිටුවීම අර්බුදයක කියලා. මොන වගේ තත්වයක් උද්ගත වෙයිද මොකද්ද මේ තත්වය? ඒක තමයි මේ පසුබිමේදී හුඟක් වෙලාවට දැන් අපි කතා කරනවා මාලිමාව ගැන කතා කරනකොට අතර වාරයේ දැන් මෙහි පීඩෙව්වා කිව්වට මේ නගර ආශ්‍රිතව උන්ගේ ඒ තිබුණු බලය එහෙමම රැඳිලා තියෙනවා යම් තාක්ෂයකට නගරයට එන්න කොළඹට ලං වෙන්න NPP එකට ගිහින් දැන් මට මෙන්න මේ සාත්‍යය තමයි අපිට බලා ගන්න ඕනේ ශ්‍රීලාල් මහත්මයා මොකද වෙලා තියෙන්නේ දැන් ඒක කන පිට පෙරලා තියෙනවා ඉස්සර නගරේ බලය තිබ්බාට ගමේ බලයක් වෙලා නගරයේ තිබුණු බලය ගමයටපත්. ඒ වගේ තත්ත්වයක් බවට පත් වෙලා තියෙනවා. මොකද ඒක හේතු වෙලා තියෙන්නේ කොළඹ නගර සභාව සහ මාර්ගම කැෂ්මීරව කඩුවෙල ඔය යන ආදි වශයෙන් ගත්තාම සාකොළ බාස් රාජ්‍ය වල ගන්න ඉස්සරත්ම ලාන ඔය සියල්ලක්ම ඔය සියලු දේම ගත්තාම එහෙම තාම මේකේ තියෙන්නේ මාලිමාව ඉස්සරහින් ඉන්න බවක් විශේෂයෙන්ම මේ පැත්තට වෙන්න කෝට්ටේ කැස්පෑව මාර්ගම කඩුවල යන පළාත්වල විශේෂයෙන්. එතකොට දැන් මේකේ මම බැලුවා අද මේ පත්තරේ ඉරිදා පත්තරේ මේ Sunday Times පොතේ කියලා දෙන එක. මේ කියලා තියෙන එක තමයි though the ruling NPP won a majority of councils, a steep decline is seen in its rural strongholds. උගේ බලය තිබුණා බලකඳුරු ඒ පැත්තේ තිබ්බේ වෙයි steep decline එකක්. ඒක පහත වෙලා.
දැන් මෙතන කියන එකක් තමයි NPP in some of the councils located in the suburbs of Colombo. කොළඹ ආවට. කොළඹත් ඇතුළට මම මෙතන එතන තරඟකාරී තත්ත්වයක් තියෙනවා. Obtained over 50% of the vote. 50%කට වඩා. ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම මේ පැත්තේ. ඒගොල්ලොන්ට එතනම අභියෝගයක් දෙන්න විදිහක් වෙලා නැහැ. ප්‍රධාන විපක්ෂ වලට මොකද ගත්තොත් කෝට්ටේ කැස්බෑව කඩුවල මහරගම යන ආදී වශයෙන්. හරි ඒකට 50%ට වඩා වැඩි ලැබෙනවා කියලා මෙතන කියන්නේ. ඊට පස්සේ කියන including Kanwal Municipal Council 53.4, Maharagam Council 52.4, Kasbah Urban Council 56.1, Burlesgam Urban Council 53.4, Homa. Homa ගමට කියන්නේ ඉස්සලා අඳුන සෑහන වශයෙන් මේ පැත්තේ ඉංග්‍රීසි ආක්‍රමණයක් තියෙනවා. ඒ කියන්නේ විශාල වශයෙන් වමේ මොකද කියන්නේ මාලිමාව පැත්තට කියලා කියන්නේ. එතන හරි. එතකොට in contrast the NPP's popularity දැන් මාලිමාවේ තත්ත්වය පහුල් බහැලා නැතොත් පහත වැටලා තියෙනවා කියලා තියෙනවා. they included in areas like Lagdal. හරි. Pallegama in Matale where the NPP poll 36.1% and other areas like Ukula Pradesh Sabha 39.3, Rajgam Pradesh Sabha in Gaul 37, Velikepula Pradesh Sabha 38.5, Ayagam Pradesh Sabha 37% and Yatiyanthara Pradesh Sabha මේ අනන්ත වශයෙන් ගොඩක් තියෙනවා. අපි ගත්තොත් එහෙම පොළොන්නරුව පැත්තේ වුණත් අපි දැක්ක සෑහෙන අඩුවක් තියෙනවා කියන්නේ. දැන් මෙතනදී තියෙන සූත්‍රය මොකක්ද? මෙතන තියෙන දේ තමයි මම කියන්නේ ශ්‍රීලාල් මහත්තයා කවුරු දකින්න එක තමයි මේ බොරු පොරොන්දු. දැන් අද වෙනකොට පොහොර ප්‍රශ්නේ. එතකොට මේකෙන් තිබ්බ අනිත් එකක් තමයි විශේෂයෙන් බල ශක්තිය. ඒ කියන්නේ විදුලි බලය සම්බන්ධිතව 100%කට වඩා අඩු කරනවා. මේ විදුලි බලය හද තමයි හැම එකක්ම වැඩි වෙන්නේ. අපි දකින්නවානේ ඒක වෙන්නේ. ඒක බස් කාසුල ආවද මේවද 100%ක්ම වැඩි වෙනවා. මෙන්න මේක අහන්න ඉන්ධන සහ විදුලිය කියන එක අතර තියෙනවා. ලොකු සම්බන්ධතාවයක් තියෙනවානේ එතන. දැන් එතනදී අපි බලන එකක් තමයි පොරොන්දු කියන එක සම්බන්ධයෙන් විශ්වාසය තියාගෙන කටයුතු කරපු අය මෙතනදී පොඩ ඉවත් වෙනවා. මොකද උන්ට කියපු දේවල් කරන්නේ නැති නිසා. ඒක තමයි අපිට පේන්නේ. විශේෂයෙන්ම අපිට පේන්නේ එතනදී. ඔබතුමාට ඒකට යමක් එකතු කරන්න පුළුවන්. එතකොට අනිත් පැත්තෙන් මම දකින එකක් තමයි ආම මේ කොළඹ සහ ආශ්‍රිත ප්‍රදේශවල තියෙන්නේ අර පොරු ඇල්ලීමේ න්‍යායපත්‍රයක අඩුවේ තව කාලයක් දීලා තියෙන බව තමයි මට පේන්නේ. මේ මොකද මේකේ තියෙන්නේ මධ්‍යම පාන්තිකයන්ගේ තියෙන එකක් තමයි මේ සාධාරණ සමාජය. මාදුල සෝබිත ස්වාමීන් වහන්සේ වගේ කුටි මාදුල සුල්තාන්තුත් එක්ක කණ්ඩායම් කෙනෙකුට ගිහිල්ලා තියෙන දැන් අද මාලිමාව පිටවල තියෙනවා. ඒතකොට මේ වෙලාව අපිට අමතක වෙන චරිතය තමයි මාදුල සෝබිත. දැන් උන්වහන්සේ අපි නායක ජනන්ත අපේ ආත්මෝගේ ගෞරවයට පාත්‍ර වෙච්ච. දැන් ඊතනදී සාධාරණ සමාජයක් වටා තමයි මේගොල්ලෝ මේක මේ නම් කරගෙන යන්නේ. මොකද දැන් මෙතන කතා කරමින් යන්නේ මොකද මේ සාධාරණ සමාජයක් ඉෂ්ට කිරීමේ බලාපොරොත්තුවක් අපේක්ෂාවක් මේ කොළඹ සහ ආශ්‍රිත ප්‍රදේශවල මම ඉන්නේ කොට්ටේ. දැන් අපි උනත් අපි දකින්න එකක් තමයි මෙතන. එතකොට මෙතනදී වැදගත්කමක් වෙන්නේ ඔවුන් බලන්නේ ආර්ථික ප්‍රශ්නය සම්බන්ධව බලන එක ආකාරයකින් මේ ආර්ථිකය දැන්ට වැඩි කැළඹිච්ච තත්ත්වයක් නැහැ. IMF එකේ ප්‍රධාන විදිහට කටයුතු කරගෙන යනවා. අලුත් දෙයක් වෙලා නැහැ කිසිම දෙයක්. කියපු බලාපොරොත්තු පොරොන්දු ඒ සම්බන්ධව කඩවීම සහ මෙතන විශේෂයෙන්ම නීතිය සහ සාධාරණ ඉෂ්ට වෙයි කියන එක සම්බන්ධව යම් බලාපොරොත්තුවක් තියාගෙන තමයි මේ ඡන්ද ටික ලැබෙන්නේ. හැබැයි දැන් ඉස්සරහට අනාගතයේදී මම හිතන්නේ මේක තව වැටෙනවා. හේතුව දැන් වෙන මේ මිනිමෙරුම් සංඛ්‍යාව. අද වෙනකොට මේ අද මහදවාලි අපි දැක්කන් ගල්කිස්සේ පාරාතුගාමී යනකොට වෙඩිජල මාරනවා පස්සෙන් ගිහින්. එතකොට මේ වගේ තත්ත්වයන් උදා වෙගෙන එනකොට අර සාධාරණ සමාජයක් නීතිගරුක සමාජයක් නීතිය ඉදිරියේ කවුරුත් සමානයි යන්න කියන එක සම්බන්ධව ලොකු ප්‍රශ්නයක් දැන් පොඩ බීතියක් තියෙනවා. හැබැයි තාම මේ විශ්වාසය තියෙනවා. නීතිය ඉදිරියේ කවුරුත් සමානයි. හරියට නීතිය ක්‍රියාත්මක වෙයි. මේකට පටලවිලි වෙන එකක් නැහැ. ඔය ප්‍රාදේශීය සභාකාරය ඇවිල්ලා අර කියන්නේ සයිස් එක දාලා කප්පන් ඉල්ලීම කියන එක ඒවට දැඩි විරෝධයක් දක්වනවා මේ කොළඹ ආවට සහ ආශ්‍රිතව ඉන්න සාධාරණ සමාජය කියන එක සම්බන්ධව. ඒක කොතෙක් දුරට මෙයාට තියාගෙන යන්න පුළුවන් වේද කියන එක සම්බන්ධව ප්‍රශ්නයක් තියෙනවා. ඒ කියන්නේ පක්ෂයක් පාටක් බලන්නේ නැතුව අපි ගත්තොත් මහජනයා වශයෙන් මෙතන කොතනද ඉන්නේ කියන එක සම්බන්ධව එතන පොඩි ප්‍රහෙලිකාවක් තියෙනවා. ඔව් සුදත් මහත්තයා දැන් ඔතන මේ ගොඩාක් ඒ කියන්නේ මේ විපක්ෂයට චෝදනා කරනවා මේ විපක්ෂය මේ හැම දෙයකටම විරුද්ධ වෙනවා. අද විපක්ෂය මේ ජෝක් එකක් වෙලා කියලා අගමැතිනිය කියනවා. හැබැයි මම දන්නේ ඒගොල්ලෝ විපක්ෂයේ ඉන්න කාලේ දැන් ඔය
අනුර දිසානායක ජනාධිපතිවරයා ප්‍රමුඛ කණ්ඩායම විපක්ෂයේ ඉන්න කාලේ හැම දෙයකටම විරුද්ධ වුණානේ. ඉතින් ඒගොල්ලෝ කරපු එක කරන්න එපා කියලා ව්‍යංගයෙන් කියනවද දන්නෙත් නැහැ. ඔබේ ලස්සන කතාවක් මම දැක්කා. කෝට්ටේ. ඉදිරිපත් වෙලා ඉන්න කෙනා කියනවා මාලිමාගේ මේ සැරේ විපක්ෂයේ ගියා කියලා තා පහත් තත්වයකට කාට බොන්න දීලා අර අරක්කු දීලා කුඩු දීලා කියන වචනේ කියනවා. කියලා කියනවා මේ මාලිමාවේ නියුතිය. කියනවා ඒ වගේ තරගයක් දුන්නේ කියලා කෝට්ටේ ආසනය තුල කියලා. දැන් මම ඉන්නේ කෝට්ටේ ආසනය කියන එක අපි પરම්පරා ගණන් හිටපු කට්ටිය ඉන්නවා. අපි දැන් වෙන සීලෙ. කෝට්ටේ ආසනය එකක් උනේ නෑ. ඉතින් එවැනි දෙයක් කරලා ඉතින් ඒක අනිත් පැත්තට ගන්න පුළුවන්. දැන් එවැන්නක් කළා මහ ජනතාව හරව ගන්න පුළුවන් කියලා කියනවා නම් හරි විපක්ෂයට. එහෙනම් මේගොල්ලෝගේ කියන සංකල්ප වෙන්නේ ඔවුන් මේ කියන සංකල්පයට මිනිස්සු දැඩි විශ්වාසයකින් තමයි ඔවුන් කරගේ කටයුතු කරන්නේ. ඔවුන් සල්ලි දීලවත් ගන්න බෑ. ඔවුන්ගේ පාක්ෂිකයින් මෙහෙමයි කියන කරවැටෙනවා. දැන් ඔවුන් කියන්නේ එහෙම න්‍යාය පත්‍රයක් නේ කියන්නේ. කන්න බොන්න දීලා කරන එක ඒ කාලේ කරපු ඒවා. හරි ධනවාදී පක්ෂ වලින් කරන දේවල්. එහෙනම් ඉතින් දැන් කියනවා ඒව මේවා කියලා තියුණු තරංගයක් වෙලා අපි දන්නවා මෙච්ච දේවල් මේ කෝට්ටේ ආසනතුල කියලා ඒක මූලික බොරුවක්. හරි. එතකොට එවැනි තත්වයකදී මේ ප්‍රශ්නය ගැන කතා කිරීමේදී මම දකින එකක් තමයි දැන් ඒගොල්ලන්ට කියා ගන්න. මොකද මෙතන අඩුවීමක් පෙන්නුම් කරනවා. මම ඒකයි කියන්නේ නගර වුණත් නගර ආශ්‍රිත ප්‍රදේශ වුණත් ඔය ප්‍රශ්නේ තියෙනවා. ඔව්. දැන් එහෙම එකක් තියෙනවා නම් ඔවුන්ගේ මනසින් ඔය කතා කරන දේවල් සම්බන්ධයෙන් ඔවුන්ට ඒ මේකට වෙන උත්තරයක් නැද්ද විකල්පයක් නැද්ද? ඔවුන්ගේ න්‍යායට ඒ ගරුත්වයට ඒකට ඒ වෙනුවෙන් මේ මොකද ඒ අති විශ්වාසයක් කන්වික්ෂන් එකක් තියෙනවනේ. ඔව් දැන් මේ එහෙම එකක් නැහැ කියන එක තමයි. ඔව් දැන් සුදත් මහත්තයා මෙහෙමයි දැන් නොයෙකුත් ආණ්ඩු තිබුණානේ. දැන් මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගේ කාලේ කිව්වේ ගැසට් ගහනවා කියලා. ගැසට් මේ ආණ්ඩුව. ඒතර මහින්ද මහත්තයාට ඔය හොරකම ගැන චෝදනා ඒ වගේ දේවල් තිබුණා. ඊට පස්සේ ගෝඨාභය ජනාධිපතිවරයා ෆේල් වුණා. අපි තමයි හොඳටම කරේ කියලා කිව්වට ෆේල් වුණා. දැන් මෙතන මේ ආණ්ඩුවට තියෙන පුදුම චෝදනාවක් මේ පච ටොම් පච ආණ්ඩුව කියලා කෙලින්ම එහෙම කියන්න පුළුවන්. මොකද මේ පච ලිස්ට් එකක් දැන් මේ විපක්ෂය නිතරම කියන්නේ මේගොල්ලන්ට මේ පරදින්න හේතුව මේ විපක්ෂ කණ්ඩායම් කරපු දේවල් නෙමෙයි මේගොල්ලෝමයි මේ හානිය කරගත්තේ කියලා. දැන් මේගොල්ලෝ කියපු පච දිහා බැලුවම දැන් ඔය ආචාර පට්ටම් දාගෙන ඇවිල්ලා ඒවා බොරු විච්ච දේවල්. ඊට පස්සේ ඔය what is national security අපි කතා වුණේ දැන් ඔය මහා වාරේ බංකු ඔව් මොනවද මේ බන්දු සේනලා කරන්නේ අපි පොය දෙකයි අපි කරලා පෙන්නන්නම් කිව්වා. දැන් පොය 7ක් විතර ගියා. ඒ වගේම අර ලක්ෂ 12ට විට්ස් කාර් දෙනවයි කියලා කියපු දේවල් උගන්ඩාවේ සංඝ ගේනවයි කියපු දේවල් මේ වගේ පච ටොන් එකක් විතර කිව්වනේ. ඇත්තම කතාව මේ පච වලට මිනිස්සු ඇඳුනා. හැබැයි මේ පච වලට ඇඳිච්ච කට්ටිය ටික ටික ගැලවිලා යනවා. මේ ගැලවෙන කට්ටිය යන්නේ මොන කඳවුරටද කියන එකක් ප්‍රශ්නයක්. දැන් මෙතන සුදත් මහත්තයා මේ ලංකාදීප පුවත්පතේ තියෙනවා දැන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට ලැබුණු පළාත් පාලන മന്ത്രിවරුන්ගේ සංඛ්‍යාව 742ක්. එතකොට 9යි ගානට එනවා මේ 3 තිවිච් එක. එහෙම තියෙනවනේ දීපත් මම දැක්ක එක තියෙනවා මේ ඒකේ මොන විශ්ලේෂණ අත පොලිටික්ස් එක තියෙනවා. ඉස්සලා පත්‍රේ ගත්තා. ඒකේ දාලා තිබ්බේ මාලිමාවට ජනාධිපතිවරණයේ 42යි 0.31යි. ඔව්. පාර්ලිමේන්තුව මැතිවරණයේ 61.56යි. එතකොට පළාත් පාලන ඡන්දයේදී 43යි 2යි 6යි. පළාත් පාලනයේදී ජනාධිපතිවරණයට පොඩ්ඩක් වැඩි වෙලා. හරි එතන 42යි 0.31යි මෙතන 43යි 2යි 6යි. එතකොට සජබට සජි ප්‍රේමදාස මහත්තයාගේ තියෙනවා ජනාධිපතිවරණයේ 32.6යි. මහමැතිවරණයේදී ඒකේ පසුබෑමක් තියෙනවා 17.66. ඊට පස්සේ පළාත් මේ ආයතනයකේ තියෙනවා නැත්නම් ලෝකල් ගවර්න්මන්ට් එකේ 21.6.9. හරි ඒකට වඩා බහලා තියෙනවා. හැබැයි මහමැතිවරණයට වඩා වැඩිපුර තිබුණා. ඊට පස්සේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ 2.57යි. ඔව් ඒක 2.3ක් කියමු. ඒකේ පාර්ලිමේන්තු ඡන්දයෙන් 3.1.4 දක්වා වර්ධනය වෙලා තියෙනවා. වර්ධනයක් විතර වර්ධනය කරන්නේ. ඊට පස්සේ මේ මතාවේ තියෙනවා 9.1.17ක්. 9.1.17ක්. ඒකට එතන වර්ධනයක් තියෙනවා. ඒකට දිලිප්ගේ පක්ෂෙත් තියෙනවා. ඒ ආකාරයෙන් 1.9.2යි. ඒක 1.6කට වර්ධනය වෙලා තියෙනවා. 1.6 බිඳුවකට ඊට පස්සේ 2.8යි 3කට. ඔව් ඒ වගේම මේ පුටුව ලකුණින් තරංග වැදුණු පොදු ජනෙක්සත් පෙරමුණ
මන්ත්‍රී ආසන 300ක් තිබෙනවා. ඒ වගේම එක්සත් ජාතික පක්ෂයටත් මන්ත්‍රී ආසන 300ක් ලැබිලා තියෙනවා. මම හිතන්නේ ඉතන නායකත්වයේ සම්බන්ධ ලොකු ප්‍රේලිකාවක් තියෙනවා. කවුද ඊළඟ නායකයා වෙන එක සම්බන්ධ පොරොන්දුවක් අපි දකිනවා. එතෙන් රනිල් වික්‍රමසිංහ මහතාගෙන් පස්සේ ඒක කාටේ ඇයිද කොහොම වේද කියන කතාව අපි බලන්න වෙනවා. රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔව් ඒක ඊළඟ දෙවන කලේ කවුද ඉන්න නායකත්වයේ සායි නායකත්වයේ සම්බන්ධයෙන් මහ ජනතාව කරගෙන තියෙන විශ්වාසය සෑහෙන දුරට බලපාන. ඊයට මේක ගෙනියන්න පුළුවන්ද කියන කතාවක් කියන්නේ. දැන් ඔබතුමා කියපු ලස්සන කතාවක් තියෙනවා. දැන් ඔබතුමා කිව්වා මේ පක්ෂ තොරණ එකක් කියනවා කියලා. මේ පක්ෂ සම්බන්ධයෙන් කියන්න වෙලා තියෙන්නේ මම හිතන්නේ මේ පාර්ලිමේන්තුවට ඇතුළත් කරගෙන ඉන්න පිරිස දැන් කොහොමද දන්නේ මොකද ඔතනදී ඉන්නේ කියලා. ඒ වගේ තත්ත්වයක් තමයි තියෙන්නේ. මේ අද මේ මොන් පත්‍රයෙන් මම උත්සාහ ගන්නේ මෙතන කියන්නේ මේ කතාව. This factors recently confirmed that the factor around 60 out of the 159 ruling parties had a MPs represented JP. හරි 159 කියන ඉන්නේ 60 තමයි JP. අනික කට්ටිය ඉන්නේ MP. ඔව් ඒක විලන් සංවිධාන කීපයක් කියලා එදිච්ච ගන්න ඉස්සරහම ඉස්සර with the majority of representing the MP, which has figured in several internal discussions with the JVP. discussions with the JVP struggle එක. දැන් මේ දෙක අතරේ පොඩි පොර බැඳීමක් එනවා. දැන් ඕක බලන්න ඕක වෙන තත්ත්වේ. කොහොම බොරු කියනකොට දැන් අවසානයේදී වෙන එකක් තමයි JVP. ජනතා විමුක්ති පෙරමුණයි මාලිමාවේ අතරේ ඉන්න අනිත් පිරිස MPP එකේ ඉන්න අනිත් පිරිස අතර ගැටුමක් වෙනවා. කවුද බොරු කියන්නේ? ඇයි බොරු කියන්නේ? මේක දන්නේ නැද්ද? මේ තත්ත්ව දැනගෙන නෙවෙයිද කතා කරන්නේ? කවුද කරන්නේ? එතකොට මේ සුදුස්සන්ද මේ පාර්ලිමේන්තුවට ගිහිල්ලා තියෙන එක සම්බන්ධව ප්‍රශ්නයක් එනවා. දැන් මෙතන ලාල්කාන්ත මහත්මයා කියප එකක් තියෙනවා. This fact was recently confirmed by senior JVP Mr. KD ලාල්කාන්ත. අද පස්සේ මොනිටර් පොතේ මේ මැද කියන්නේ. And interview that he did who stated during an interview that he did not know majority of the party's MPs. එයාම දන්නේ නැහැ ඔහුගේ පක්ෂයේ ඉන්න MP වල. මම කියනවා නේද? He noted that sometimes he wondered whether some MPs in the house were HJB when he came across from outside the chamber. එතකොට මෙතන බැලුවාම එළියේ ඉඳන් ඇතුළට ආවහම උන් බලනවා මේගොල්ලෝ මේ ඇත්තටම මේ සජිත කට්ටියද කියලා. එයාට හඳුනා ගන්නවත් බැරි. ඒ වගේ පක්ෂයක් තමයි දැන් පාර්ලිමේන්තුවේ ඇතුළේ තියෙන සංයුතිය. දැන් උත්තරදී කවුද දැන් මේ වරද යනවා කාගේ හරි අඟුල් කරටනවා ළඟදී. කවුද පක්ෂ කියන්නේ කවුද පක්ෂ කියන්නේ නැත්තේ අපේ න්‍යාය කවුද අපි හරියටම මේ කට්ටිය ෆලෝ කරන්නේ. ඒක ඒ සමුදය මේකේ ඇදීමක් නැතොත් ඒ පිළිවෙත අනුගමනය කරන්නේ. මේ වෙලෙදි අදිකොට අනුගමනය කියන්නේ. හරි ලාස්ට් එකකට නිකන් සූදානමක් තියෙනවා. සූදානමක් ගැන මෙතනදී ලොකු ප්‍රහේලිකාවක් තියෙනවා. ඔය දෙතරින් වෙන්න පක්ෂය ඇතුලේ තමයි ඊට පස්සේ වෙන්නේ. කවුද කරන්නේ මේ පක්ෂය කියන එක. දැන් ඊට පස්සේ ගහ ගන්නවද? මම ආවොත් මම ශ්‍රී ලංකාවට මට ඇවිල්ලා කතාවක් කියලා මම කියනවා නේ. කතා කරන්නේ මේ අපි සමහරවි දානවා. ඒ කියන්නේ දැනටමත් මිනිස්සු හැටියට කතා කරත් එහෙම අපි කතා වෙන්නේ. ඔව්. දැනටමත් කීප දෙනෙකුට තහනම් කරලා තියනවලු මාධ්‍ය සඳහා කතා කරන්න ඒගොල්ලොන්ගේ පක්ෂයේ අනුමැතියක් නැතුව දේශීය පුවත්පතේ සඳහන් වෙන්නේ රටේ ඉහළම තැනක ඉන්න කෙනෙක් Tamanගේ පක්ෂයේ කිහිප දෙනෙක් ගැන යම් කලකිරීමකින් ඉන්න නිසා ඒ අයට ඒ කියන්නේ ඒගොල්ලන්ට කතා කරන්න ප්‍රකාශ කරන්න එපාලු පක්ෂයේ අවසරයක් නැතුව. ඔව් දැන් ඇත්තටම ගත්තොත් එහෙම මේකෙදී හුඟක් වෙලාවට අපි දකින එකක් තමයි මේ කවුද කතා කරේ? මේ අවස්ථාවේ කවුද ඉස්සරහට? දැන් ඇත්තට ගත්තොත් එහෙම පාර්ලිමේන්තුවේ සහ JVP එකේ අදහස් ගලපගෙන ඉදිරියට යන්න ඉන්නේ නව දෙනෙක් වගේ කණ්ඩායමක්. ඔව්. ගණන් කරන්න පුළුවන්. ඔව්. නේ ඔය කණ්ඩායමක් ඉන්නවා. ඉස්සරින් නම් දන්න අය. එතකොට දැන් මේ එහාට යන්න. දැන් මම කියන්නේ දැන් මේ වතාව ඉදිරිපත් කරේ කවුද? පළාතින් එන මිනිස්සුව දන්නවා. දැන් ශ්‍රී ලංකාවේ දන්න කවුද ආවේ කියලා බලන්න. අපේ පළාත කවුද ආවේ කියලා දන්න. කවුද දන්නේ? මොකක්ද කරපු වැඩ කියලා දන්නේ. අපි දන්නේ කවුද කියලා. හැබැයි මේ වෙලාවේ මාලිමාව කියන ලකුණට සහ ඔව් අන්තු කුමාර දිසානායක මහත්තයාගේ ප්‍රතුරු රූපේ තමයි මේ ඉස්සරහට උළුප්පල පෙන්වමින් චන්ද්‍රික ලබා ගන්න. එහෙම ඒක තමයි උනේ. ඒක තමයි විශ්වාසය ඇති කිරීමේ තියෙන. වෙන කාටවත් මේ විශ්වාසයක් තියනවාද මේ පක්ෂය තුළ කියන සම්බන්ධව මට කියන්න අමාරුයි. මෙතනදී මේ කියන්නේ meanwhile the MP elections campaign saw Prime Minister Harini Amarasooke facing criticism. වේචනේ ලකුණ. මතකයි? අර කියන ගානේ මෙහෙට කාලේදී එම්ෙන් කතා කරලා ටෙලිෆෝන් එක කෝල් එකක් දාලා ෂේප් එකේ කරගන්න කියලා කිව්වා. ඔව්. The by election monitors were probed by the Elections Commission on a controversial statement made by him immediately prior to the silent period of the AP election. A video clip of the premier shows asking candidates and supporters to surreptitiously
continue with their campaign work even during the silent period. එන්නේ ඉන්න කාලය තුල. ඔක ලොකු ප්‍රශ්නයක් වඩ හරි ඒතකොට කවුද නීති උල්ලංඝනය කරන්නේ කවුද නීති වලින් බැඳී වෙලා තියෙන්නේ කවුද නීති ඔසවා ලැබීමට ඔවුන්ගේ මුළු කැපවීමක් ගැන කතා කරන්නේ ඒවා සියල්ල සම්බන්ධයෙන් මේ ඛණ්ඩනය තමයි මෙතන පේන්නේ. සුදත් මහත්තයා දැන් ඔතන තව කෑල්ලක් තියෙනවා. දැන් අපිට මෙන්න මෙහි කෑල්ල. තවත් ඒ කියන්නේ දැන් මෙතන අපි කියමු ඡන්දෙන් පස්සේ දැන් මේ බලය පිහිට ගන්න ප්‍රශ්නයක් තියෙනවානේ. දැන් ඔය වගේම ප්‍රකාශ කරානේ මේ මෙහෙම අගමැතිවරියත් ඒ ප්‍රකාශය කරා මේ හොරු තමයි මේ ස්වාධීන වෙස් අරගෙන එන්නේ. එතකොට හිටපු සභාපතිවරු ඒ අය නැවත මේ ස්වාධීනලා ඉන්නේ මේ පරණ හොරු ටිකමයි. ඒ නිසා ඒගොල්ලන්ට අහු වෙන්න එපා. හොරු නැති අපිට දෙන්න එහෙම තමයි කිව්වේ. හැබැයි ටිල්වින් සිල්වා මහත්මයා ප්‍රකාශ කරනවා මේ ස්වාධීන කණ්ඩායම්වල කට්ටිය අපිත් එක්ක එකතු වෙලා අපි ආණ්ඩුවක් පිහිටවමු කියලා. එතකොට ඒ විතරක් නෙමෙයි දැන් මෙතන මේ හොඳම දේ තමයි මේ දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ කියනවා අපේ ගමේ මන්ත්‍රීට ලක්ෂ 25යි කොළඹ මන්ත්‍රීට කෝටි 2යි. ඒ කියන්නේ සල්ලි දීලා මේ කොළඹ නගර සභාවේ බලය පිහිටවන්න මේ මාලිමා ආණ්ඩුව කෝටි 5 ගානේ ගෙවනවලු මන්ත්‍රී කෙනෙකුට තමුන්ගේ පැත්තට අරගන්න. ඒක කුරුණෑගලත් වෙනවලු. මේ විදිහට ලොකු ගනුදෙනුවක් ලොකු සටනක් යනවා නේද මේ බලයට මුදල් හුවමාරුවක් එක්ක. එහෙම තියෙන්නේ. දැන් මේ මුදල් හුවමාරුව පැත්තකින් කියමු. දැන් අපි ගමු මාළුවා පැත්තෙන් හරි. දැන් අපි පක්ෂේ පිටවන්නේ අපි තමයි දීලා තියෙන්නේ. මේක කොහොමද යම් කිසි දේවල් දිනනවා. මේක අර චාම්පර සම්පත් මාත්මේ කියපදා හරියට හරි මේගොල්ලෝ අත උස්සලා දාගත්තේ ඒගොල්ලෝම තමයි ඉඳ කපාගෙන ඉඳ ඇතුළට වැටුනේ. ඒක වෙනම කතාවක්. මෙතනදී අපි ගත්තොත් මේ බලන ගත්තම ඔය ලයිසු සම්බන්ධව ප්‍රශ්නයක් තියෙනවා. ලයිසු සම්බන්ධව කියන්නේ කරුණායට 100ට ගන්නත් දෙන්නේ. කාන්තාවන්ට 100 දෙන්නේ. කාන්තාවන්ට කියනවා එතනදී වේගීමක් කරන්න ඕනේ. හරි දැන් ඕම නම් ලයිස්තුවේදී ඒක අනිවාර්යයි. කරුණාගේ ඉදිරිපත් වේලා කාන්තාවන්. ඒකල ඔතන මෙච්ච එකක් තමයි ශ්‍රී ලංකාවේ හුඟක් වෙලාවට මේ ලයිස්තු හදනකොට මේ කාන්තාවන්ව ඇතුල් කරගන්න කර්ම කණ්ඩායම ඇති කරගන්න ඡන්දෙ ඉල්ලන අය ඡන්ද ලයිස්තුවේ ඉන්න අය සම්බන්ධයේදී මේ ප්‍රතිශතයට ඒ ප්‍රධාන පක්ෂ අවනත වී යුතුයි. ඒක කොන්දේසියක්. ඒක නීතියෙන් කියනවා. එතකොට වෙච්ච දේ තමයි සමහර අයට මේක උලුවක් වෙනවා. මොකද එයාට ඒ ආතාවගේ වරම් ලැබුණේ නැහැ ඒ පක්ෂෙත් එක්ක තරම් කරා. එතකොට ඒකයි තමයි ගියේ ඊට පස්සේ ස්වාධීන ලයිස්තු වලින් ඉදිරිපත් වෙලා ඒ ගමේ ප්‍රසිද්ධියත් එක්ක ඒගොල්ලෝ මේ තෝරාපත් වුණා. උරු කියන්නේ ඉස්සෙල්ලා තිබ්බ පක්ෂෙත් එක්ක මෙයාට 23යි මීට ඒ වඩා පක්ෂ තිබෙන උරු කියන්නේ බෑනේ පුරාන් සියල්ල උරු වෙනවා. ඔව්. දැන් මේ කණ්ඩායමට අමතරව ඉන්නවනේ 23ක් කිව්වොත් එහෙම මේ ප්‍රතිශතයෙන් ඡන්දදාන ප්‍රකාශයට ඡන්ද ගන්න ගත්තොත් එහෙම අපි ගත්තොත් 70ක් කියලා ගන්න. ඡන්දදාන නැහැ. නිකන් ගමු එක ඡන්ද වලදී ඒක වෙනස් වෙනවා මේ පාදී සභා ඡන්දෙත් තමයි අඩු වෙන සාමාන්‍ය වැඩේ. ඒකෙන් 3ක් අහ කරත් 60ක් ඉන්නේ නම් පිටනේ. ඉතින් කාත් එක්ක හරි එකතු වෙනවා නම් ඒගොල්ලෝ එකතු වෙන්නේ කවුරුන් අතුරුයි කියන කට්ටියටනේ. ඔක්කොම ලං කට්ටිය හොරු කියන කතාව කියන්නේ. දැන් මෙතනදී දැන් තව එකක් තමයි කියන එකක් තමයි. ඕකේ විමල් රත්නායක මහත්මයා එක එක විදිහට අර්ථයක් වෙනවනේ එක එක ඒවා. මේ මෙතනදී කතා කරන එකක් තමයි මේ අර්ථයක් අපිට කරන්න පුළුවන්. හරි අර්ථයක් මානසික පිළිගැනීම කියන එක නිසා ප්‍රශ්න අපි මේ කතා කරන්න පුළුවන් අපේ පැත්තට කරකවල. මේක කරුණු ඉදිරිපත් කිරීමනේ අපිට අවශ්‍ය දේවල් විතර විමල් රත්නායක මහත්මයා කියනවා කියලා කියනවා. Meanwhile, JVP NPP says that political parties in the northern province have reached out to that party seeking support from the JVP and NPP. දැන් කියන දෙමළ පක්ෂ. දැන් අපි දැක්ක එකක් තමයි ලොකු කඩාවැටීමක් තියෙන උතුරේ නැගෙනහිර. ඔව්. හරි දැන් කියනවා දැන් මේගොල්ලන්ට ඕනේ මේක දැනුවත් කරන්න මහ ජනතාවට දැන් මේගොල්ලෝ ඇවිල්ලා මේගොල්ලෝගේ සහාය පතනවා කියලා විමල් රත්නායක මහත්මයා. මොකද මම හිතන්නේ යාට විශ්වාසයක් එයාට ඇති කරන්න ඕනලා තියෙනවා මහ ජනතාව තුළ නෑ දෙමළ පක්ෂ අපිත් එක්ක ඉන්නවා කියලා. දෙමළ පක්ෂලින් ඒව මොකද්ද මේකට හේතුව කියලා. ඒ වෙලාවේ එයා කිව්වා දැන් මොහු සත්‍යවාදී තුලින් නැගිච්ච ප්‍රජාතන්ත්‍රවාදයට ආපු කණ්ඩායම. අපේ පැත්තේ ප්‍රභාකරන් හිටියා. දැන් ප්‍රභාකරන් ඇතුළත අපිත් ආවා ප්‍රජාතන්ත්‍රවාදයට. දෙපැත්තෙම පසුබිම ඒකාන්තයෙන්ම මේගොල්ලෝ කියන විශ්වාසයක් තියාගෙන කටයුතු කරනවා. ඉස්සර අපි දකින 89 වෙච්ච කාලේ උතුරේ නැගින්නේයි උතුරයි දකුණේ අතර ඒ වෙච්ච ප්‍රශ්නේදී රට දෙකට බෙදාගෙන අපි කටයුතු කරමු කියන්නේ තිබ්බනේ. දැන් ඒ යම් කිතාක් විශ්වාසයක් ඇති කරගෙන තමයි මේගොල්ලෝ මේ විදිහට ඡන්දේ ඉස්සෙල්ලා ප්‍රකාශ කරේ කියන්නේ. මේ මතමාත් එක්ක කිව්වේ. අපි දැන් වෙනකොට නෑ දැන් අපේ අනන්‍යතාවය සහ අපේ කටයුතු කරගෙන යෑටි මෙතන විතරලු ප්‍රගතියක් අපිට දැනෙන්න දෙයක් වෙලා නැහැ කියන එකේ මාසයක් හරි. සමහරලාට විමල් රත්නායක සභානායකද කතානායකද කියලාත් අපිට ටීවී එක බලන් ඉන්නකොට කියන්නේ අගමැතිද කියන්නත් බෑ. ඔව් ඒක තමයි. මෙතන කියන්නේ මීනවල් JVP
slash MPP says that political parties in the northern province have reached out to the parties seeking support from the JVP and the MPP to form councils, since most of them have failed to secure majority in the council. Minister Bimal Ratnayaka noted that even parties that had secured a majority, Bahudara Datta Kattimawa, of the votes of the LG bodies in the north, had expressed their willingness to work together with the JVP and MPP. Here, you know, JVP and MPP actually කටයුතු කරමු කියලා. හැබැයි එහෙම එකක් සම්දින්නම් පේන්නේ නැහැ. මේ ප්‍රකාශ කරනවා. එහෙම කතාව කිව්වා. දැන් ඔබතුමා අප අනිත් ප්‍රශ්නේ තමයි දැන් කොළඹ නගර සභාවේ මම දැක්ක මුදින්ද කියලා තියෙනවා සර්වජන බලවේග. ඒ අයිතිකාර මාත්‍ය මේ අපි විද්‍යාවේද මහත්මයා කියනවා කියලා කාටවත් ඉක්ු වෙන්නේ නැහැ. කාටවත් මේ මුක්කු ගහන්නේ නැති කතාව. ඔක්කොම කියනවා නම් විරුද්ධයි කියලා. ඉතින් ඒ ස්ථාවරේ නේ හොඳයි. ඒ ස්ථාවරේ ඔව් කියනවා මේක එහෙමයි කියන කතාව. එතකොට පක්ෂයක් හැටියට දැන් මේ කල්ප පක්ෂයක් නේ Sarojana Bala leader Jayavira says that the party will not be joining with any political party following the outcome of the election. Jayavira maintained that his party will not combine with any political party in future, since none of the political parties or movements at present had a clear vision. ඔව් කියන්නේ රට වෙනුවෙන් දැක්ම වෙන කාටවත් හරියට පක්ෂයක නැහැ කියලා. ඒ කියන්නේ මම ඒ මතින් තමයි බැහැර වෙනවා. මම කියන්නේ එතනදී සජිත් ප්‍රේමදාස මහත්මයාගේ ඒ අදහස් සියල්ලක් ඒ වෙලාව අපි කවුරුත් දැක්කද ඉතින් පැහැදිලි දැක්මක් තිබ්බයි. ඔව් ඔව්. දේශපාලන වශයෙන් එතුමා ගන්න ස්ථාවර තමයි. ඔව් ඔව්. අපිට කියන්න අපි බොහෝ දුරට වෙනත් කඳවුරක ඉඳන් කතා කරනවා කියලා. හැබැයි පැහැදිලිව කතා කිරීමේදී අර අපි දකින්න දේවල් හරහා තමයි අපි දකින්නේ මේකේ ප්‍රගතිය සම්බන්ධව ගත්තොත් එහෙම අද වෙනකොට රජය කඩා වැටෙනවා. දැන් ඔබතුමා ලොකු ප්‍රශ්නයක් මතු කරා ඉස්සෙල්ලා. ඔබතුමා ගෙනාවා මේ බොරු කිව්වයි. එතකොට 100කින් අපි කිව්වේ අඩු කරනවා කියන්නේ 120කින් තමයි විදුලි බලය අඩු කරන්නේ. දැන් 100කින් වැඩි කරනවා කියන දිනකට පස්සේ අද daily Sunday Times පොත්පත් තියෙනවා CD plans up to 35%. 100කින් අඩු කරනවා කියන එක 100 අඩු කර 20කින් අඩු කරලා 35කට වැඩි කරනවා. ඒ කියන්නේ කොච්චර වැඩිද? තව 105ක් අල්ලනවනේ. අල්ලනවා. දැන් ඉතින් මේ තත්ත්වයේ උඩ කොහොමද අපි මේ කටයුතු කරන්නේ කියන්නේ? ඔව් ඒ වගේම සුදත් මහත්තයා දැන් මේ බලයේ පිහිටුවීම පිළිබඳව දැන් නගර සභාවල දැන් අර අපි පහුගිය දවස්වල බලාගෙන හිටියනේ දෙව් මැදුරෙන් සුදු පාට දුමක් නගිනකන් පාප් වහන්සේ ඒ වගේ දැන් අපි නගර සභාවට වෙලා බලාගෙන ඉන්නේ දන්නේ සුදු දුමක් නගිනකන් දැන් මෙතන තියෙනවා ලොකු අරුබුදකාරී තත්ත්වය තියෙන දැන් මම හිතන විදිහට ඔක්කොම අනිත් පළාතේ විමර්ශකයෝ ප්‍රශ්නයක් තියෙනවා කට්ටියගේ දැන් කොහොමද තෝරාපත් කරගන්නේ ඔව් දැන් මේ සුදත් මහත්තයා අය මුද්‍රානුව කටයුතු කරේ කියන මතය තමයි ඉන්නේ. අක්ෂා. ඉතින් කියන්නේ. ඔව් දැන් ඔය මුදල් සම්බන්ධයෙන් අපි කතා කරන්නේ දැන් දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා කියපු කාරණේ මෙන්න මෙහෙම මේ ලංකාදීප පුවත්පතේ ඉරිදා පුවත්පතේ මෙන්න මෙහෙම සඳහනක් තියෙනවා. තේරීපත් වී සිටින ස්වාධීන කණ්ඩායම් වල මන්ත්‍රීවරුන් වෙත ආණ්ඩුවට සම්බන්ධ බලවතුන් කිහිප දෙනෙකුගෙන් පෞද්ගලිකව ඇමතුම් ලැබී ඇත්තේ බලය පිහිටුවීම සඳහා සහාය ඉල්ලමිනි. ඇතැම් මන්ත්‍රීවරුන්ට විවිධ යෝජනා මේ විවිධ යෝජනා කියන්නේ මේ කියනවා කියන්නේ ඒකට ඇත්තටම පැහැදිලි දැනුමක් ඇතුළත මේ කට්ටිය ඉන්නේ කියන කතන්දරේ ඉස්සෙල්ලා මම කියන්නේ මාලිමාවට. දැන් දිලිත් ජයවීර මහත්තයා කියන්නේ දැන් ගියාගෙත් පැහැදිලිව කිසිම දෙයක් නැහැ. ඒ කිව්ව අල්ලස දූෂණය ආත්‍ය වංචාව කියන මේකත් එක වංචනික ස්වරූපයක් නෙදී මේක කරනවා නම්. ඔව්. සල්ලි වලට ගන්නවා නම්. ඒක පුවත්පත් වල මේ කාරණා පිළිද ඔව් තාක්ෂණිකව අපිට කතා කරන්න බෑ. හැබැයි එහෙම කරනවා නම් දැන් මේ වගේ කතාවක් කියන්නේ අතන අනුර කුමාර දිසානායක මහත්තයා යනවනේ කොහටද ගිහිල්ලා ඇවිල්ලා ඡන්ද ප්‍රකාශ මේ සැරේ අනිත් එක මේ ඡන්ද දෙන්නේ දාලා නැහනේ. මේ අපේ එම මයිත්‍රීපාල සිරිසේන එතන කියනවා මේ අර ධන හිසේ ආබාධයක් සඳහා ශල්‍ය කර්මයක් ඔව් මයිත්‍රීපාල සිරිසේන මහත්මයාට ලෝ ප්‍රොෆයිල් පොඩ්ඩක් වාර්තට වෙලා නිකන් බලාගෙන කියලා මේ අවස්ථාවේ කියලා අපි ඡන්දේන ප්‍රකාශ කළ යුතුයි නැත්නම් හොඳ නෑ. ඔව් දැන් අපි කියනවා පොඩි එකක් මෙතනදී කියනවා දැන් අර අපි කියනවානේ ඔය වගේ චෝදනා එක විවිධ විදිහට දැන් කියනවානේ අනුර කුමාර දිසානායක මහත්තයා කොහාටද යන්නේ මෙතන වියට්නාමේ ඉන්නේ ප්‍රයිවට් ජෙට් ඒකට කවුද මේකට මුදල් විදන් කරන්නේ දැන් මේක කියනවා මටයි අපේ ශ්‍රීල් මහත්තයාට මේ වගේ කට්ටිය නැහැ ඒකට කටයුතු කරා මොනවද කරන්නේ ප්‍රෙසිඩන්ට් රූල් කොළඹ වනේ embrace a legacy 600 jet the medium range executive transport jet travel by the president created quite a stir especially on social media with the question being posed on who had chartered the flight and paid for how they gave it
මේගොල්ලෝ කියනවලු ඒක ආවේ බෞද්ධ කටයුතු සම්බන්ධව එකේ තියෙන ආයතනයක් විසින් තමයි මේක ගෙවීම් සියලු ගෙවීම් කරලා තියෙන්නේ. ඒක කියනවා Rajkarma, Harshan Rajkarma Mathnani again, and one people, Rajkarma had told Parliament that it was being circulated on social media that a company had borne the expense. Make a company at Neve, the company to the Balapur to the London government had not spent a cent for the gift that all expenses had been borne by a Buddhist society in Vietnam. දැන් සුරත් මහත්තයා උතන මෙහෙමනේ දැන් මෙහෙම වෙන්නත් පුළුවන්. හැබැයි ජාත්‍යන්තරයේ ඔය වගේ දෙයක් තියෙන එක හොඳයි. දැන් ඔය වසන්ත සමරසිංහ මන්ත්‍රීවරයා එහෙම එතකොට සුනිල් හඳුනේ මහත්තයා කියන කතාවක් කිව්වා. ඔව් දැන් සඩිසුල මහත්තයා ගැන චෝදනාවක් ගෙනාව වක්‍රාකාරී චෝදනාවක් මෙහෙමයි කියන්නේ. ජෙට් එක දීපු කාරණේ ගැන මෙහෙම වෙන්න පුළුවන්. දැන් රත්නපුරේ ගියොත් ඒගොල්ලන්ට තැඹිලි වල්ලකුත් පටෝලා කැබ් එකට කන්න දීලා අපිට මේ අන්ඩර්වැයර් එක ඒක තමයි උගන්ඩාවේ ගියොත් ඒක තමයි දැන් ඒ වගේ කෙහෙල් කන පටෝලා අණ්ඩවැය එක පවා දීලා එහෙම කරන පිරිසක් ඔව් දැන් ජාත්‍යන්තරෙත් එහෙම ගොඩනගලා හොඳයි නේද උඩ අපේ රටට නේද ගියාම ජෙට් එක අරගෙන යනවා වියදමක් නැහැ හරි හොඳ පක්ෂයක් අතුරුල කරන්න බෑ නේද රනිල් වික්‍රමසිංහ මහත්තයා දැන් ආයෙ ගිහිල්ලා නේ ඉන්දියාවේ මේ රනිල් වික්‍රමසිංහ මහත්තයා මේ දවස්වල ඔව් නැවත ඉන්දියාවට යන්න ඉස්සෙල්ලා මේ තරම් කරන්න යනවත් දන්නේ නැහැ ප්‍රාන්ත රාජ්‍යයකටත් ඉන්දියාවේ අගමැතිකමට ඔව් ඒ පැත්තට වගේ ඉස්සරහින් යනවා යන්න ඉස්සෙල්ලා කට්ටිය හම්බෙලා තියෙනවා එතනදී අහලා තියෙනවා මොකද අපිට ඔප්ෂන් තුනක් තියෙනවා අපි තනිව ඉන්නවද නැත්නම් ජනතා විමුක්ති පෙරමුණේ පළාත් සභාවල මේ පළාත් පාලන ආයතන වල බලය පිහිටවන්න අපි එකතු වෙනවද නැත්නම් අපි විපක්ෂයට එකතු වෙනවද කියලා මේ බලය පිහිටවන්න. එතනදී විපක්ෂයේ සියලු පක්ෂ එකතු වෙලා සභාවල බලය පිහිටවන්න කියලා දොස්තර රාජිත සේනරත්න මහතා කියලා තියෙනවා. සේනරත්න මහතාලා කියන්නේ දැන් කාලේ මම දන්නේ නැහැ. කාලේ ඉවරයි. දැන් ඒගොල්ලෝගේ යම් කාලයක් තියෙන්නේ නැති බලයක් කියන කතන්දර දැන් ඒගොල්ලෝ කියන දේවල් මම හිතන්නේ. ඔව් දැන් ඔය දේවල් නිසා තමයි මේ දැන් මෙතනදිත් මේ තලතා අතුකොරල මහත්මිය කියනවා අද මට 5 දිනක් විතර සමගි ජනබලවේගය කතා කළා එකතු වෙන්න මං හොඳමින් කිව්වා මහලේකම්වරිය කියනකොට හැබැයි එතනදී දොස්තර රාජසේනත් මහත්තයා කියලා දෙනවා ඕවා කතා කරලා වැඩක් නැහැ දැන් එකතු වෙලා අපි එකතු වෙන්න කියන කොහේ හරි මුක්කක් ගහගන්න වෙනවා ස්පෙක්ස් ජාතික පක්ෂයක් නැත්නම් ඉදිරි ගමනක් නැහැ ඉතින් අපිට පේනවනේ ඡන්ද පදනම දිහා බැලුවම අලිය ලකුණෙන් ආපු එක හන්ද තමයි මේ ඉතින් ඡන්ද මේ අර පැත්තෙන් ආවේ මාලිමාවේ අනුකුමාර දිසානායක මහත්මයාගේ ප්‍රතිරූපේ මේ පැත්තෙන් ආවේ කාගේවත් එකක් හන්ද නෙමෙයි අලියගේ ප්‍රතිරූපේ දැන් අලිය දැක්කම දැන් අපිත් දැක්කම අලියා ඉන්නවා නේ කාලයකට පස්සේ කියලා දැක්කා ඔය අලියාගෙන් ගත්ත ගැම්මේ වැඩිම ගැම්ම තමයි ඔතන තියෙන්නේ අලියාට ගන්න පුළුවන් ගැම්ම ගත්තා අලියා ඒ නිසා ඉතින් මේ අවස්ථාවේදී අපිට කියන්න බෑ මේ ඔව් කොළඹ නගර සභාවේ අපිට සුදු පාට දුමක් නගිනවා දැක්කොත් ඔන්න ඒ එකතුව ඉදිරියට ගියොත් මං හිතන්නේ එක්සත් ජාතික පක්ෂයට ගමනක් තියෙයි නැත්නම් ඇත්තටම ඔව් සැබෑ එක්සත් ජාතික පාක්ෂිකයා ඉන්නේ සමගි ජනබලවේගය තුල කියලා තමයි බෞද්ධරේ තියෙන ළඟට යනවා මිසක් දැන් අද වෙලා තියෙන අනිත් පැත්තට නෙමෙයි දැන් මේ සුදත් මහත්තයා අතුරු ප්‍රශ්නයක් ඇහුවා දැන් අපි කියමුකෝ දැන් සමගි ජනබලවේගයට ආසන 29යි 13යි කොළඹ නගර සභාව ගැන කතා කරොත් මෙතනදී නගර සභාවේ බලය ගත්තොත් ඒක නගරාධිපති මොන පක්ෂෙන්ද උපනගරාධිපති එහෙම බෙදා ගැනීම තමයි බෙදා ගන්න වෙන්නේ. එහෙම තමයි නෙමෙයි. දැන් කියනවනේ ඩීල් කියලා කියනවනේ නේ. දැන් මාලිමාවේ ඩීල් එක මොකද්ද? අනිත් පක්ෂවල තියෙන ඩීල් තියෙනවා. මැද වමක් කියන පක්ෂයේ නම් මුකුත් පාර්ලි ජම්ප් කරනවා මාත්‍යයක් නම් මුකුත් මම කියලා නෑ. ඒ විලම ඩීල් වගේනේ. ඔව් කිසිම නැහැ සද්දයක්. ඔව් මං හිතන්නේ මේ හාමුදුරන්ටත් ආසනයක් හම්බුණා මං හිතන්නේ මේ ටැක්ටරේටත් හාමුදුරන්ටත් හම්බෙලා ආසනයක් හම්බුණා ඉතින් එහෙම තියෙද්දී ඒ කාලේ ඔය මමත්වයේ සහ එක මේක එකක් තමයි අනිත් එක තමයි මහ ජනතාවත් එක්ක මේ එහාට මෙහාට පනින්න ගියාමත් පොඩි අප්සෙට් එකක් තියෙනවා කියලා පෙන්නනවා ශ්‍රී ලාල් මහත්මයා මේකයි මහ ජනතාව එතනත් විරෝධයක් තියෙනවා ඔව් දැන් පාර්ටි චැම්පියන් කරනවා මොනවද කියන්නේ ලොකු ප්‍රතිපද ලොකු විශ්වාසයක් තිබ්බා ඔව් ඉන්න වෙලාවගේ මොකද මෙතනදී අපි දකින්නේ නැහැ ඡන්ද වැටලා තියෙනවා ඒක මම දන්නේ නෑ පක්ෂයේ සම්බන්ධව තියෙන ඒකේ ලොකු වැටීමක් නම් මම දකිනවා කොළඹ නගර සභාව අපි ගමුකෝ බලන්න කොහොමද දාලා තියෙන්නේ කලම්බු මියුනිසිපල් කවුන්සිල් නේ ඔව් අට්ලිස් 7යි සජුවට 29යි UNP ට 13යි SLP කෝට්ටුවට 5යි ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් එකට 4යි ඉන්ඩිපෙන්ඩන්ට් එකට 3යි ඉන්ඩිපෙන්ඩන්ට් 5ට 2යි UP එකට 2යි මේ අනාදි වශයෙන් තියෙනවා එතකොට මෙතනදී මේ අයව තමයි මේක එකතු කරගන්න හදන්නේ
දැන් කියනවනේ මේ කණ්ඩායම් එනවා එකතු වෙනවා කියලා නැත්නම් මෙතන බලපෑතිය. මේක අතර මොකද තාමත් අවශ්‍ය සහ විශේෂිත වූ නගර සභාව. කොළඹ කියන නගර 17 ඔව් කියන 17 කියනවා කියන 18ට වඩා එකතු කරගන්න පුළුවන් කියනවා. රෙවිනියු එක සමහර කට්ටිය එක ප්‍රශ්න නගනවා ගෙහිම් තිබිලා තියෙනවා එක තිබිලා තියෙනවා. මම කියන්නේ මේ හැම එකක්ම මේ හිටපු මිනිස්සුන් දෙ කරා කියලා. හැබැයි කිසියක බිලියන 17ක් අනිත් එක මෙතන විශේෂිත නගර සභාවක් හන්ද මේක ඇත්තටම මේකේ ලොකු හයියක් ගන්න පුළුවන් ඕනෑම පක්ෂයක. ඉතින් මෙතනදී මම හිතන්නේ නගර සභාව කවුද දිහි කරන්නේ කියන එක. සමහර අයගේ අදහසක් තියෙනවා මෙහෙමත් එකක්. දැන් අද උදේමට කොල්ලෙක් ආවා ශ්‍රී ලංකාව මහත්තයා මට මේ මහත්තයා නම් කිව්වේ නෑ නගර සභාව පිටවන්න දෙන්නේ නැහැ ඉන්ටි දෙකටම කියලා හේතුව. මොනවා වේද දන්නේ ඊට පස්සේ ඒක අන්ද ඊට පස්සේ තම මොන දෙයක් කරගන්න ගිහිල්ලා තමුන්ට ඔක දාලා බලන්න පුළුවන් කියලා මම මේ ඉන්නේ කිසිම මේ අර ගහනයකට ගන්න ඕනේ කියන කතාවරයක් නෙමෙයි තියෙන්නේ. නෑ නමුත් දැන් අර සජිත් ප්‍රේමදාස මහත්තයා කියනවා අර විපක්ෂයේ ඉංගියක් දෙනවනේ මේ ආණ්ඩුව ප්‍රතික්ෂේප කළා ඒ ඒ නිසා තියෙනවා ඒ කියනත් අපි ඇගිමුට පත් කරන්න ඕන කියන එක. හැබැයි හුද වැඩ මොනවද කියලා ඕක කවුරුත් දන්නේ මොනවද කියලා. ඒක ප්‍රශ්න වෙලා තියෙනවා. අපි උනත් කියන්නේ කාලයක් දෙන්න ඕනේ රජයට. තමුගේ කටයුතු කරගෙන යන්න. ඉතින් මහාන ජනතාවත් ඒක දීගෙන ඉන්නවා. නෑ දැන් මේ කාලය දෙන්න ඕනේ කිව්වට සුදත් මහත්තයා මේ කට්ටියට ඉවසමක් තිබුණේ නැහැ නේ. දැන් ඒ කට්ටිය කිව්වේ කො මොකක්ද කරන්නේ? දැන් කො මේක ප්‍රතිඵල ආවද? කිව්වේ ඒක පෑන් පාරයි කිව්වා මේක මෙහෙම කරනවා කිව්වා. මැනින් මාකට් එකේ කෙනෙක් ගේනවා කිව්වා හාල් පිටරටින් ගේන්න ඕන කියලා. ලුණුත් ගේනවා දැන් පිටරටින්. ඩොලර් එවන්න කියනවා කිව්වා. ඔව්. මෙච්චර ගාණක් ඒතර ගිනාවට පස්සේ හරි කිව්වා. කැනඩාවෙන් එවනවා කිව්වා මිත්‍රයෙක් ඉන්නවා කිව්වා. ඉතින් ඒ මුකුත් නැහැ දැන් ඔය තත්ත්වෙදී සුදත් මහත්තයා දැන් ඔය පළාත් පාලන ආයතන පිළිබඳව අපිට කතා කරොත් මම හිතන්නේ තව සෑහෙන පරාසයකට යන්න පුළුවන්. දැන් මේ පාර්ලිමේන්තුව තුල මේ මම ඔකේ නසුත් මහත්තයා කියන්නේ. නෑ ඔබතුමා දන්නේ. නෑ මමගේ පාර්ලිමේන්තුව තුල දැන් මේ මතුවෙන්නේ මේ අමුතු දැන් කිව්වට මේ පාර්ලිමේන්තුවේ අර චණ්ඩියෙක් ඉන්නා වගේ ස්වභාවයක් දැන් අපි දකිනවා. ඔව් ඉතින් විපක්ෂයේ ආද ජෝක් එකක් අගමැතිවරිය කියනවා මේ ඔයගොල්ලෝ ඔය කෑ ගහන්නේ නිවුස් එකට විනාඩි මේ තප්පර ගානක වොයිස් කට් එකක් දාගන්න නේද කියලා. ඉතින් මම දන්නේ නැහැ විපක්ෂයේ මතේ මේකට දරන්න පුළුවන්ද කියලා. නමුත් මේ ආණ්ඩුවේ මේ අමාත්‍යවරියක් ළමා හා කාන්තා කටයුතු පිළිබඳ අමාත්‍යවරිය සරෝජා පෝල්රාජ් පිළිබඳව සමාජ මාධ්‍ය තුල ගොඩක් දේවල් පළ වෙනවා. මම දැක්ක පොල් පිටකට මේ නම එල්ලලා තියලා තියෙනවා මේ වගේ මෙන්න ඇමතිවරියක් කියලා සමාජ මාධ්‍ය තුල Facebook වල මම දැක්කා. ඇත්තරම සුදත් මහත්තයා මේ දිල්ෂි අම්ශිකා දියණියට අත්විච්ච ඉරණම 7 වෙනි මහලෙන් බිමට පැනලා මේ අපේ වැඩි වෙලා තියෙන ශ්‍රී මහත්තයා දැන් සමහර වෙයිදී අපි දකිනවා ලංකා දෙකට ඔය විශේෂයෙන්ම අතෝරවල ලක්ෂය ගැන දැක්කම ඔය අතෝර වලට ලක්ෂ අය කෙරෙහි තියෙන ප්‍රශ්නයක් තමයි අපි නීතිය ප්‍රකාරව මේ නීතිය ක්‍රියාත්මක කිරීමේදී නීති වලට හයිය අද්දකින් බලන්නේ අතෝරේ වුණා. දැන් මේ ළමයාට අතෝරේ වෙලා ටික කාලයක් ගිහිල්ලා. ඔව් ඊට පස්සේ තමයි කියන්නේ උපකාරක පන්තිකට යනකොට මේ සමච්චලයට ලක් කරා. ඒකට හිත විදිහට තමයි මේ සියලු හානි කරන්නේ. ඔව් ඔවත් වෙලාවට අතෝරේට ලක්ෂය මේ පැමිණිල්ල කරන්නේ හැම කාලයකට පස්සේ. නෑ කලින් පැමිණිල්ල කරන්න ගියාම විදුහලෙන් කිව්වලු මේ මෙතන එහෙම දෙයක් සිද්ධ වෙලා නැහැ කියලා කිව්වලු. විකල්පයක්. ඊට පස්සේ වෛද්‍යවරයෙක් ළඟට ඉදිරිපත් කරාට පස්සේ තමයි මේ ළමයා මෙහෙම මේ වගේ දූෂණයකට ලක් වෙලා කියලා මේ වගේ ලිංගික අතවරයකට ලක් වෙලා කියලා සාහිත්‍යක ඉන්නේ. එතකොට ඒක සනාථ වුණාට පස්සේ මෙතනදී අලුත් එකක් තියෙනවා. සාමාන්‍යයෙන් සනාථ කර ගැනීම කරගන්න බොහොම අපහසුයි. මොකද කට්ටිය කල් ගන්නවා. ලැජ්ජ කතා කරන්නේ. ඔව්. දැන් මෙතනදී මේ ඉදිරියට ඇවිල්ලා මේ දරුවා කියනවා. එතකොට මෙතනදී ඇයි මේ ක්‍රියාත්මක වුණේ නැත්තේ? අපිට පැමිණිල්ලක් එවලා නැත්නම් අපි මේක විභාග කරන එක කියන්නේ. මොකද සිල්ලා නෙමෙයි. ඔව්. මොකටද කියන්නේ කියන්නේ එහෙම. ඔව්. මේ සම්බන්ධව කතා කරනකොට මගේ නීතිය මට අතර ගන්න බෑ. මගේ නීතියානුකූලව මම ගන්න. නීතියානුකූලව කරන්න බෑ. නීතියානුකූලව කරන්න ඕනේ. මම කියන්නේ නීතියෙන් කඩ වෙන්න නෙමෙයි. හැබැයි කඩිනම්. ඔව් දැන් මෙතනදිත් මේ උද්ඝෝෂණය කරාට පස්සේ ඒ හැටියට තමුන්ට පුළුවන් වෙන්න ඕනේ තමුන්ට ආවේ නැත්තම් අතන කියන්නේ මොහමඩ් has to go to the mountain in the mountain is mountain has to go to the mountain කියන්නේ
දන්නවනේ මේක කියලා කොහොමද කියලා මහමතුමා කියන්නේ. ඔව් ඔව්. හැම එකම තමුන් ළඟට එනකන් කියන්න බෑ. තමුන්ගේ බලයේ තියෙනවනම් ඒ බලේ ක්‍රියාත්. ඔව් 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 ඔව්. එතනදී අතපසුවීමක් වෙලා. දැන් මම දැක්කා අද මට උදේ නෑ ඒක තමයි සුවේත් මහත්තයා එතන මේ මෙහෙම තියෙන මේ දින්නේ මේ අමාත්‍ය සරෝජා පෝල්රාජ් අපූර්ව පිළිතුරක් දුන්නා. මේ ළමයා දූෂණය වුණා කියන සිද්ධිය සම්බන්ධයෙන් රිපෝට් එකක් අරගෙන තියෙනවා නම් මම කිව්වා පෙත්සමක් එක්ක මව්පියන්ට මාව ඇවිල්ලා හම්බෙන්න කියලා. කියන්නේ පෙත්සමක් අරගෙන මේගොල්ලෝ ඇවිල්ලා හම්බෙන්න ඕනේ මේ සරෝජා පෝල්රාජ්. එතකොට තමයි ඒක උනේ නෑ මෙතන. කියන්නේ ඒක මම කියන්නේ. එතනදී අතපසුවීම අද වෙනකොට අද තියෙනවා මේ උන්ගේ ඔෆිෂියල් වෙබ්සයිට් එකේ අර ටියුෂන් මාස්ටර් ඇවිල්ලා කියනවා මම මේකට නිවැරදි. මම මෙහෙම එකක් කරේ නෑ. ඒක නේද මේකට විමර්ශනයක් කරලා මේ සම්බන්ධව කටයුතු කරන දැන් නම් පටන් අරන් තියෙනවා. දැන් මෙවැනි සිදුවීම් අත්පසුවීම් වලට ඒක නොතබිය යුතුයි. ඔව් ඔව්. නෑ දැන් එතන මේ කරලා තියෙනෙත් මෙයාව මාරු කිරීමක් කරලා තියෙන්නේ. නැවත ඔව්. WhatsApp group හරහා මුගේ තියෙන පරිශුද්ධතාවය. ඔව් 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 ඔව්. මෙන්න මෙහෙමයි සාමාන්‍යයෙන් දැන් මේ වගේ දෙයක් වුණාම මේ සඳහා විකල්ප ක්‍රම අපි යෝජනා කරලා අපයෝජනයක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්න කෙනෙක් නඩුව කල්ගත වෙනවා නම් දරුවන්ගෙන් මේ දරුවන්ගේ යහපත වෙනුවෙන් මේ අය දරුවන්ගෙන් ඈත් කරලා තියන්න ඕනේ කියලා කියනවා. නැත්නම් සේවෙන් පහ කරන්න ඕනේ කියලා. මේක වැඩේ දිගින් දිගටම යන්න පුළුවන්. ඔව් ඔව් ඔව්. නඩු කීපයක් තියෙනවා. ඒ වාතාවරණයෙන් ඉවත් කළ යුතුයි. මොකද ඔකට ගිහිල්ලා බැහැවීමක් වගේ වෙනවා මේක. ඔව් 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 ඔව්. එතකොට මේ අපයෝජන කිරීම දිගින් දිගටම යනවා. ඊට පස්සේ ඕම් එතන සුදත් මහත්තයා දැන් මේ ටියුෂන් අහිතිකාරයා කියලා කියනවා. ඒ ටියුෂන් ගුරුවරයා කියනවා මේ ළමයාට කියනවා ඔයාට පොලිස් ප්‍රශ්න තියෙන කෙනෙක් කියලා. මෙයා මේ ඒ කියන්නේ මේ මෙහෙමයි මෙන්න මේ අනිත් දාපුවත් පතේ තියෙනවා. කොටහේන සිසුවියට බැන බැදුණු ගුරුවරයා මාලිමා අපේක්ෂකයෙක්. සමාජ මාධ්‍ය තුල පබා ඒ ඡායාරූප පළ වෙනවා. මම දැක්ක මෙන්න මෙහෙමයි තියෙන්නේ. කොටහේන ගල්පොත්ත වීදියේ මහල් නිවාස සංකීර්ණකින් පැන සියදි විහානි කරගත් දිල්ෂි අම්ශිකා නැමැති අවුරුදු 16ක සිසුවියගේ මරණය සම්බන්ධයෙන් සිද්ධියේදී අදාළ සිසුවියට පෞද්ගලික උපකාරක පන්තියේදී බැනවැදී ඇත්තේ ජාතික ජන බලවේගයෙන් පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී කොළඹ දිස්ත්‍රික්කයෙන් තරඟ වැදුණු හා මෙවර පළාත් පාලන මැතිවරණයේදී කොළඹ මහනගර සභාවට අතිරේක ලැයිස්තුවෙන් තරඟ කළ අපේක්ෂකයෙකු වන ශිවානන්ද රාජ් නාරායන පිල්ලේ බව වාර්තා වෙනවා. එතකොට මෙයාට කියන්නේ ශිවා සහෝදරයා කියලාලු මාලිමාව තුළ. දැන් ඔතන වෙන තව ප්‍රශ්නයක් තමයි ශ්‍රී ලංකාවේ මොකද දැන් අපි කියනවා විදේශ රටවල් වලින් ආදායම් බලාපොරොත්තු වෙනවා. ඔව්. ඒ කියන්නේ ආයෝජන ආදායම් නේ ආයෝජන. ඔව්. මොකද තියෙනවා ෆොරින් ඩිරෙක්ට් ඉන්වෙස්ට්මන්ට් කියනකොට ඍජු ආයෝජන බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඔය ඍජු ආයෝජනයේ දෙන්නේ ඉස්සෙල්ලා දැන් බලන්න මේ රට තුල වෙන වෙඩි එතකොට වෙන මේ අතව මේවා සියල්ල අද වෙනකොට විනාඩි ගානේ ලෝකයට යනවා ටිකක් ගාලා යනවා ලෝකයට. ඔව් ඔව් ඔව්. ප්‍රතිරූපය මොකද්ද? මෙහි තියෙන ඒකකොට මෙතනදී උන් හිතනවා ආරක්ෂාවක් නැහැ. ඒතර උන් ගෙනෙන ව්‍යාපාරයකට උනා හිතන ආරක්ෂාවක් නැහැ. ඔය වෙන දේවල් මෙතනදී හරියට මොකද්ද කටයුතු සිදු වෙන්නේ නැහැ කියලා. ඔව් ඔව්. ඒකට මේක බැර වෙන්නේ පොලිසිය පැත්තට. හැබැයි ඇත්තටම මේකට පිටිපස්සේ ගොඩක් අය ඉන්නවා මේ වෙනුවෙන් කටයුතු කළ යුතු. මෙතන හැදෙන්නේ යම්තිවරයා කටයුතු කර යුතු. ඔව් ඔව් ඔව්. හැබැයි කෙසේ වෙතත් මම කියන්නේ මෙන්න මේ වගේ තත්ත්වයක් උඩදී එතකොට අපි ගන්නෝනේ පරාසෙ ලංකාව තුලින් ඉඳන් පිටින් ඉඳන් බැලුවාම ලංකාවේ තියෙන මේ අවිනිශ්චිතතාවයේ මත අපේ මිනිස්සු ඉදිරියට මේ ආයෝජන ගෙනෙන්න මේ මෙන්නේ ඔව් නෑ ඔව් ඒ ඉවත් එතකොට මේක ප්‍රශ්නේ වෙන්න කටේ රටේ පාලකයන්ගේ ප්‍රශ්නේ. දැන් සුදත් මහත්තයා දැන් මෙතන දැන් මේ සිදුවීම වෙන වකවානුවම තමයි අර නවක වදේ සිදුවීමක් සිදුවෙන්නේ අර චරිත් කියන ශිෂ්‍යයා අර සීදි විහානි කරගන්න අර නවක වදේ ඒ ඇති විචාතතිය නිසා ඉතින් නවක වදේදී අධ්‍යාපන ඇමති කමිටුවක් පත් කළා. නමුත් මේ සිදුවීමේදී අගමැතිතුමියවත් විෂය භාර ඇමතිවරයාවත් වචනයක්වත් ප්‍රකාශ කරේ නැහැ කියලා කියන්නේ අන්න අර දේශපාලන සම්බන්ධය නිසා කියලා තමයි. දේශපාලන සම්බන්ධය කරන මම බලන්නේ මේක දිනේ ගැඹුරු මෙහි තියෙන ප්‍රශ්නේ උන්ට තේරෙනවාද කියලා. දැන් ඔය වගේ ඒවා තමයි අද වෙනකොට වෙලා තියෙන්නේ. මේ දින දැන් හරිය අමරසූරිය මැදින් නම් ගොඩක් දන්නවා කියන එකක් නේ. මොකද ඒක මේ කතිකාචාර්යවරයෙක් සහ මේ සම්බන්ධව පුළුල් අවබෝධයක් තියෙන කෙනෙක් කියලා. ඔව්. ඔව්. මේ යාන්ත්‍රණ ක්‍රියාත්මක කිරීමේදී තියෙන හැකියාව සහ දක්ෂතාවය සම්බන්ධව උන්ට ඔව් ඔව් සම්බන්ධව පෙරහුරුවක් තියෙනවා කියන එක තමයි සම්බන්ධ වෙලා තියෙන්නේ. මොකද මොවුන් මේ කියන බලය උන් කොහොමද මේ ප්‍රයෝජනෙට ගන්නේ කොහොමද මේක සාධාරණත්වයෙන් සම්බන්ධව මේක යොදවන්නේ කියන සම්බන්ධව
උන්ට හැකියාවක් තියනවද කියන එක සම්බන්ධව ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒක පරිපාලනය ගැටලුවකුත් වෙනවා. ඒක රටටත් ලොකු ආබාධයක් වෙනවා. ඉතින් නිහාල් නෙල්සන් මහත්මයා බයිල් එකක් කියනවා පත්තරවල විස්තර කොට ඇස් අරගෙන තප්පරේට අපි කියවනවා පිත්තල මොළ රත් කරගෙන දුක් කරදර පැක් කරගෙන දවස ගෙවනවා කියලා. ඒක නටලා කියන්නේ. ඉතින් ඇත්තටම ඒ බයිලා කියන ගායකයෙක් ඒ වගේ ලස්සනට ගීතයකින් කියන්නේත් මේ ප්‍රශ්න තමයි. අද ආණ්ඩුව බයිලා කියනවා මේ අපි කිව්වාගේ මේ අම්චිකා මේ දියණියට මේ දිල්ෂි අම්චිකා දියණියගේ ඉරණම පිළිබඳව බයිලා කියනවා මේ ආණ්ඩුව. ඕගොල්ලෝ මේක දේශපාලනය කරගන්න එපා කියලා කියන. ඉතින් දේශපාලනය කරගන්නේ නෑනේ දෙයියනේ. මේකට යුක්තිය ඉෂ්ට වුණා නම් ඒගොල්ලෝ ඒ දේ කරන්න නැතුව කියන මේක ඕගොල්ලෝ දේශපාලන වාසි ගන්න එපා කියලා. සුදත් මහත්තයා මේ වගේ මේ පත්තරවල විස්තර කියන්න ගියාම ඇත්තටම පිත්තල මොළ රත් වෙනවා. අපි ඕකේ තව ප්‍රශ්නයක් තියෙනවා. දැන් ඉස්සරහට දැන් chat GPT වගේ වෙනවා. දැන් මේකේ වෙන දේවල් තමයි ගොඩක් අය රැකියාවල. ඉස්සරහට මේක එකක් විතරයි. ඔය වගේ තත්ත්වයක් උඩදී වෙන දේ තමයි කියලා මාර්ගය හුඟක් අයට තමුන් පොඩි දෙයක් ඉගෙනම ලබන. වාක් ක්ෂේත්‍රවල ජොබ් නැති වෙනවා. එහෙම වෙච්ච කම වෙන දේ තමයි මානසික ආර්ථිකසා මේ වගේ දේවල් සියලු විහාර කරගෙන ඉන්නවා. මම මේකට බාහිර උදේ. අනිවාර්යයෙන්. ඔව්. ඒ වගේම විනාඩින් කියන තමයි පොඩි එකක් තියෙනවා කියන මෙතන තියෙනවා. මේ මෙතන ඉන්න මම දැකපු එකක් තමයි CBK chairman මාත්‍යා chairman resides reportedly due to political influence. දේශපාලන වැදගත් වීම අන්දා ඔහු විලාස් වෙනවා කියලා කියනවා අර CBK. අර CBK වැඩි කරන්නේ. ඒ කියන්නේ විදුලි බල මණ්ඩලය. අනිත් පැත්තේ කියන constitution council එක. CCC මේ ඔක්කොම පත් කිරීම. ස්වාධීන පත් කිරීම කරන්න යනවා පොලිස් කමිෂනර් මාරවා ඔය මේ දේවල් ගොඩක් පත් කිරීම ගොඩක් තියෙනවා. එතන ඉන්න ලේකම්තුමා අස් වෙනවා කියලා කියනවා. ගම්මික විසන්. ඒ වගේම එකක් තියෙනවා. මේක අපේ ක්ෂේත්‍රයට අදාළ දෙයක්. මේ ජනාධිපතිතුමා නිර්දේශ වෙලා තියෙනවා නම් දෙකක් අභියෝගනාධිකරණයට ඒදී කියනවා චීෆ් ජස්ටිස් මුරුදු නැහැ. දැන් ඉන්න අභියෝගනාධිකරණතුමා තමයි නන්දලි යෝජනා කරලා තියෙන එක. දැන්ට උසස් අධිකරණයේ ඉන්න මේ හයිකෝ සිවිල් ඇපලට් ඉන්නේ තමයි ජජස් ෆ්‍රැන්ක් ගුණවර්ධන and ආදිත්‍ය කුමාර පටබෙත් සහ නවරත්න මානසිංහ යන තුන්දෙනාම ඉදපත් කරලා තියෙනවා කියලා තියෙනවා. President gets 4 names for 2 CA vacancies. හරි. vacancy එක නම් 4ක් ඇවිල්ලා තියෙනවා කියලා කියන්නේ යෝජනාවට නම් තමයි කියන්නේ මුරුදු කණ්ඩායමට had proposed names of High Court judges Frank Gunawardana, Aditya Kumar Patabelia, Navaratna Manasinghe on 2 occasions. Devata Office of Patkaralu, Attorney General Farin Ranjit Mittal has proposed the name of Deputy Solicitor General Riaz Bad. President is due to send the 2 of the 4 names to the Constitutional Council for approval. ඒකවල දැන් මේ සම්බන්ධව ඒ නම් අතරින් දෙකක් යවනවා කියලා අනුමත කිරීමට Constitutional Council. හැබැයි ඉතින් එතන ලේකම්තුමා නැහැ. ලේකම්තුමා වෙනකොට එක්කෙනෙක් පත් කරගන්න වෙනවා. නැත්නම් ඇතුළේ තව කාලයක් ඕක ඇදින එක තමයි වෙන්නේ. ඉතින් එහෙනම් බොහොම ඉස්සෝදී ඒක නේද අපිට ඉවර කරන්න පුළුවන් නේද? අපි මෙහෙමයි අපි ඊළඟ සතියේත් අපි මේ වගේම පත්තරවල විස්තර එකතු වෙලා කතා කරමු. සුදත් මහත්තයා මෙන්න මෙහෙමයි. දැන් මේ කියපු පච කන්දරාව මේ දේවල් ගැන මේ ආණ්ඩුවක් මොකද කරන්නේ කියලා ඇහුවොත් ඇත්තටම ජනතාවගේ ප්‍රශ්න වලට තාම උත්තර නැහැ. අර මොකද්ද බද්ද වැඩි කරපු එකට සම්බන්ධයෙන් මොකද්ද කිව්වේ? අර එරලියුමන් ලිව්වා ඒක ට්‍රම්ප්. ඔව් ඒක ගත්තා කිව්වා යම් කිසි කාලයක් ගත්තා කිව්වා මාස 3ක් විතරනේ. ඔව්. ඊට පස්සේ දැන් අපි කතා කරනවා කිව්වා. දැන් අපිට මේකෙන් පාස්වර්ඩ් ලැබලා දෙන්න. දැන් මොකක් මහතුරු කියනවා ඒ වගේ LNG ව්‍යාපෘති වගේ මිනි පටන් ගන්න ඕනේ කිසිම දෙයක් නැහැ පිටරටවල වල කරන්න තිබෙ LNG. අපි දන්නවනේ LNG සම්බන්ධ විදුලි බලය අඩුවෙන්ම ගාව කරන්නත් පුළුවන් අද විදුලියට යන විදුලත් අඩුයි විදුල් නෙමෙයි මේකෙන් විචාර කරන්න වෙලා නැහැ. කාලයන් දැන් මේ සියල්ල ගැන විකල්පීය අදහස් කීපයකුත් තියෙනවා. මේක වෙන්නේ නැති එක තමයි යාන්ත්‍රණය දුවන්නේ නැති එක තමයි ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. ඔය ප්‍රොෆෙසර්ලා ගොඩක් ඉන්නකොට ඕක තමයි ප්‍රශ්නේ ඉන්නේ ප්‍රායෝගික මිනිස්සුකටත් තියෙනවා. ප්‍රොෆෙසර්ලාත් එක්ක. ඔව්. ප්‍රොෆෙසර් කියාගෙන ඉන්න කට්ටියත් එක්ක වැඩේ කරන්න ගියොත් එහෙම වැඩේ යන්නේ නැහැ. එච්චර තමයි වෙන්නේ. අපි දන්නවනේ අපේ ප්‍රොෆෙසර් කෙනෙක් හිටියන්නේ නේ. අනිවාර්යෙන් ඒක තමයි කියන්න තියෙන කෙටිම කාරණේ වෙන්නේ. ඉතින් කොහොම හරි ජනතාව ඒ කියන්නේ මේ අවමානයට ලක් කරනවා නේ. ඔව්. මම කියන්නේ ඔතන සීමා වෙන්න බෑ. ඔව්. තමන්ට ඒකට තියෙන්න ඕනේ ප්‍රායෝගික අත්දැකීමක් තියෙනවා. අනිත් දුවන්නේ ප්‍රැක්ටිකලි කොහොමද මේක කරන්නේ කියලා. ඉතින් ඔය தත්ත්වය තුල මම කියන්නේ පුද්ගලික ඇරියස් තියාගෙන මේ සටනට මුහුණ දෙන්න ගියොත් මේක අපිට කරන්න වෙන්නේ නැහැ. ඒ නිසා දැන් මේ ටොම්පච කියලා මේ ආණ්ඩුවට අපි දොස් කියමින් ඉන්න ගමන් අපි කරන්නේ මොකක්ද කියන එක විපක්ෂයක් හැටියට බලා ගන්න ඕනේ. මෙන්න මෙහෙම මේ පුවත්පතක පොඩි කැලලක් කියලා මම මේක ඉවර කරන්න සුවත් මහත්තයා.
දැන් මේ කොළඹ මේ රවි කරුණානායක මහත්තයා පිළිබඳව මේ ඔහුගේ ආසන සංවිධායක ධුරයෙන් ඉවත් කරලායි කියලා මේ ගොසිප් එකක් තියෙනවා මේ දේශීය පුවත්පතේ. ඒකේ කියනවා විශේෂයෙන් මෙයා කියපු භූත කතාව. ඒ කියන්නේ පක්ෂයේ කන භූතයෝ දෙන්නෙක් ඉන්නවා කියන එකක්. ඒකත් මේ බලපාලවල මේ ඉවත් කිරීමට ඉතින් ඇත්තටම ඒක තමයි මේ භූතයෝ එලවන්න මොකක් හරි ලොකු තොইলයක්වත් නැටලා භූතයෝ නූලකින් බඳින ක්‍රමයක් තියලා නේද දේශීය හැබැයි මේ දෙහි කපලත් වැඩක් නැහැ නේ දෙහි කපල වැඩක් නැහැ මම හිතන්නේ අර බඳලම දාන්න ඕනේ බඳලා මහ මූදට දාලා ඒ වගේ ඉතින් භූතයා ඉවත් කරේ නැත්නම් මම හිතන්නේ මේ භූතයා මුළු රටටම බලපායිද දන්නේ නැහැ පක්ෂෙට නම් බලපායි භූතයා පක්ෂයට බලපායි කෙසේ වෙතත් ඉතින් එහෙනම් ජනතාවට ජය වේවා කියලා කියමින් අපි එහෙනම් අද ජය වේවා කියලා හැම දෙනාටම නේද පිත්තල මුල රත් කරගෙන දුක් කරදර පැක් කරගෙන අපි පත්තර ටික කියුවා ජනතාවටත් තියෙන ඉතින් මේ දේම තමයි ඒ නිසා අර මෙහෙම කියමු සුදත් මහත්තයා දැන් කොට්ටහච්චි බජවදාන කාමරේ නෙමෙයි නෑ ගුණේගේ බජවදාන කාමරේ වෙන්නේ එතනත් කියනවානේ මේ එක කැමරා කතාලා එක ඉන්නයි කියලා දැන් පච්චසිරාලා ඔය කොච්චර බාලා හරි එක්කහුව කරගෙන කොළඹ නගර සභාවේ බලය ගන්න තමයි ටිලින් මහත්තයා සූදානම් වෙන්නේ නේද හොරු බෞතිස්ම කරනවා ඒගොල්ලන්ට ආවට පස්සේ ඔව් ඉතින් මහනගර සභාව පිවිතුීමේ සුමිය සොයාගෙන එනවා ඉතින් ඔය මාලිමාවේ කොට්ටහච්චි മന്ത്രിවරිය කියපු එකම කල්පනා කරලා බලන්න මොලෙත් අරගෙන ඡන්ද පොළට එන්න කියලා කියමින්ද මේ පාර හැබැයි ලක්ෂ 23ක් මොලේ අරගෙන ඡන්ද පොළට ගිහලා තියෙන ලක්ෂ 23ක් මාස 6ට අඩු වෙලා තියෙනවා. ඉතින් හොඳයි ඒ වගේ කොට්ටහච්චිලා ඒ වගේ කතා කරනකොට නලින් හේවගේලා ලක්ෂ 12ට විට්ස් කාර් දෙනකොට ඉතින් මේ දෙයියන්ගේ පිටයි පළාත් සභා ඡන්දිකුත් ඉදිරියට ආවොත් එහෙනම් සුවත් මහත්තයා ජය වේවා ජය වේවා